අපේ රටේ පරිහානියටපත් වෙච්ච ආයතන දෙකක් තියෙනවා. එකක් දේශපාලන අධිකාරිය. අනිත් එක ක්‍රීඩා පරිපාලන මණ්ඩලය. දේශපාලන අධිකාරියන් පැත්තකින් තියෙන එක අපට හදන්න පුළුවන්කම. නමුත් අපිට උත්සාහ කරොත් මේ ක්‍රීඩාව නැවතත් උගුරන ගන්න පුළුවන්. එදා අපි ලෝකෙ හඳුනාගත්තේ මේ ක්‍රීඩාව. සමහර ලෝකේ රටවල් අපිව ආමන්ත්‍රණය කරන ක්‍රීඩකයන්ගේ නන්දන. ඒතරම් ජනප්‍රියත්වයක් උසුලව මේ ක්‍රීඩාව අද කොවිද තියෙන ඉතාම පහත් මට්ටමකට වඩා මේ තත්ත්වය වෙනස් කරන්න නම් අපි අනිවාර්යයෙන්ම හදක් නැගිය යුතුයි. මිනිස්සු ඇඟිල්ල දික් කරන්නේ ක්‍රීඩකයන්ට හා උපදේශකවරුන්ට. මෙතන විශේෂත්වය තියෙන්නේ ලෝක පූජිත ක්‍රීඩකයන් දෙපළක් මෙතන උපදේශකවරුන් හැටියට ඉන්නේ. ඔවුන් නිර්දෝෂී භාවයක් තියෙනවා නම් ඔවුන්ගේ කීර්ති නාමයට අගෞරවයක් නොවි මෙතන ඉවත් වෙලා යනවා. එහෙම නොකරන හින්දා අපට තීරණය කරන්න සිද්ධ වෙනවා ඔවුනුත් මේ කුමන්ත්‍රණයට සම්බන්ධයි කියලා. අපට පැහැදිලිවම පේනවා මෙතන ක්‍රීඩකයන්ගේ දුර්වලතාවයන් නෙවෙයි තියෙන්නේ. ක්‍රීඩකයන්ගේ දුර්වලතාවයක් තියෙනවා නම් ඔවුන්ට පුළුවන් ඒ වෙනුවෙන් ආදේශ ක්‍රීඩකයෝ යොදන්න. හැබැයි එහෙම කරන්නේ නැත්නම් ඔවුන් දන්නවා මෙතන ඔවුන්ගේ දුර්වලතාවයක් නැහැ කියලා. මේ තත්ත්වය හොඳටම පැහැදිලි වෙන අවස්ථාවක් තමයි 2020 අවසාන තරඟයේ ලකුණු 128කට එංගලන්ත කණ්ඩායම සීමා කරනවා. ඒත් අපේ අය මේ ලකුණු සංඛ්‍යාව ලබා ගන්න සමහර දවසට පන්දු යවන්නන් විසින් තරඟය අත්හරිනවා. සමහර දවසට පන්දු යවන්නන් සාර්ථකව අවශ්‍ය ජයග්‍රහණී මාවතට රැගෙන આવොත් පිටිකරුවන් විසින් තරඟය අත්හැරලා දානවා. මෙතන හොඳටම පැහැදිලි වෙනවා කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. මේ වෙනුවෙන් අපි අනිවාර්යයෙන්ම හඬක් නැගිය යුතුයි.